මේ ඉන්නේ අරවින්ද. අරවින්ද කියන්නේ මෙයාගේ කැම්පස් කාලේ කාඩ් එක. කාලයක් ස්වේච්ඡා ගුරුවරයෙක් විදිහටත් තවත් කාලෙක ගණිත උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහටත් මෙයා වැඩ කටයුතු කළා. ජීවිතයේ අමාරුම කාර්තුවලදී මිරිස් වගා කරන්නත් තවත් කාලෙක පොළට ගිහින් ගනුදෙනු කරන්නත් මෙයාට සිද්ධ වුණා. කාලයක් මැනුම්කරුවෙක් විදිහටත් මෙයා කටයුතු කළා. දෛවය මොනතරම් පුදුමාකාරයිද කියනව නම් අද මෙයා අපේ රටේ නවවෙනි විදායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වන්නේ අනුර කුමාර දිසානායක. Island Icon. අපෝ මෙයාට පුළුවන්ද රටක් කරන්න? අනුරට කොහොමත් වැඩ කරලා පුරුදු නෑනේ. අනුරට පුළුවන් පච කෙලලා පමණයි. මෙයා දන්නවද රටක් ගෙනියන විදිහ ගැන? අනුර කුමාරට බඩු මිල අඩු කරන්න බෑ. අනුර කුමාරට ණය නොගෙන ඉන්න බෑ. අයිතන් මහත්තයෝ අපි ඔබේ සීනය බොඳ කරලා ඉවරයි. මෙන්න මේ විදිහට කියපු අයට අනුර කුමාර දිසානායක මේ වෙද්දී තක්කෙටම හරියන උත්තරේ දීලා ඉවරයි. ඉස්සර උනේ මොකද්ද? ඡන්දත් නෑ සල්ලිත් නෑ. මතකද? දැන් සල්ලි තියෙනවා. රජරට පුරවරේ තඹුත්තේ ගමින් රජ ගෙදරට ආපු මොහු ලෝකෙටම දෙන ආදර්ශය අකණ්ඩ උත්සාහය සහ කැපවීමයි. අතරින් එපා. දිනන්න ඕන දිනන එක ආයේ නිකන් ලොවෙත් නැති වෙන. පාසල් කාලෙදී ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරය හරහා එම පක්ෂයට එකතු වුණු ඔහු අද වෙද්දී ඒ පක්ෂයේ පක්ෂ නායකයා. එදා ඉඳන් අද වෙනකං ඔහු ආපු මාවත මල් ඇතිරූ මාවතක් නම් උනේ නැහැ. එක් අවස්ථාවක ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙනවා. ඒ ඇඳිවත පමණක් ඔහුට ඉතිරි කරලා. ලිස්සුවට පස්සේ අපේ අම්මලාගේ ඥාති ගම්මට ගිහින් කුඩා කුස්සි කෑල්ලක ජීවත් වුණා. ඒක ටිකක් පොඩි කම්පාවක් තිබුණා. මම නිසා නේද මේ කියන්නේ. එදා ඔහුගේ පොත්පත් සියල්ල විනාශ වුණත් පස්සේ කාලෙක තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයෙන් සරසවි වරම් ලැබූ පළමු සිසුවා ලෙස ඔහු ඉතිහාසගත වුණා. මුලින්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙලා උපාධිය සම්පූර්ණ කරන්න උත්සාහ කළත් දේශපාලන බලපෑම් ඊට හරස් වුණා. හිතුවද මෙයා එතනින් සරසවි ගමන නතර කරයි කියලා? නෑ. මෙයා එහෙම අතරමඟ නතර වෙන කෙනෙක් නම් නෙවෙයි. මෙයා සරසවි ගමන නතර කරේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යා උපාධියක් ලබාගෙන. බිඳ වැටුණු ජනතා විමුක්ති පෙරමුණට යළිත් පණක් දෙන්න ජීවිතයම කැපකරපු පිරිස අතරේ ඔහුත් ප්‍රමුඛයෙක්. ජනතා විමුක්ති පෙරමුණ එක ආසනයක්වත් ගන්නෙ නැතුව ඡන්ද කීයක් නම් පරාජය වුණාද? මතකද ජවිපේ බලකොටුවක් වෙච්ච තිස්ස මහරාම ආසනයවත් දිනාගන්න බැරිව මෙයාලා ඡන්ද පෙරදුනා. එහෙමයි කියලා අනුර කුමාර දිසානායක එදා දේශපාලන ගමන නතර කරා නම් අද අපි ඔහු ගැන මෙහෙම කතා කරයිද? කවුරු කොහොම මොනව කිව්වත් අනුර කුමාර කියන්නේ ලංකාවේ දේශපාලනයේ වැඩේ. දශක ගණනාවක් පක්ෂ දෙකක් අතර දෝලනය වුණු බලය අතට ගත්ත කියන්නේ ඒකෙන්ම පේනවනේ මෙයා කොච්චරනම් දක්ෂෙක්ද කියලා. අදටත් රට වටෙන්ම මඩ ගැහුවත් අනුර කුමාර දිසානායක කෙලින් ගමනක් යනවා. බංකොලොත් වෙලා කඩා වැටේ කියලා කියපු රට ලස්සනට ඉස්සරහට අරගෙන යනවා. ඉතින් නමේ තියෙන විදිහටම මෙයා නම් සැබෑම කුමාරයෙක්. ඉතින් ජනාධිපතිතුමනි සුබ උපන්දිනයක්. Island Icon.